حمدا كثيرا طيبا مباركا فيه. اللهم صل وسلم وبارك وزد وأكرم وترحم وتحنن على سيدنا محمد وعلى آله وأصحابه ومن اهتدى بهديه واستنى بسنته إلى يوم الدين. أما بعد، يقول الله تبارك وتعالى بعد أعوذ بالله من الشيطان الرجيم: بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا اتقوا الله ولتنظر نفس ما قدمت لغد واتقوا الله إن الله خبير بما تعملون. صدق الله العليم. සියලු ප්‍රශංසා මුළු විශ්වයේම මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී මහා කාරුණික අල්ලාහ් සුබ්හානහු වතාලාට හිමි වේවා. අල්හම්දුලිල්ලාහ්. සලාතය හා සමය අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රසූල් වරුන්, නබි වරුන්, අවසාන රසූල් වරයා වශයෙන් නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ටද උතෙක් එකට ජීවත් වී සියලු අභියෝග වලට මුහුණ දුන් සහාබා වරුන්, ඥාති මිත්‍ර වරුන් සියලු දෙනාටම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සලාතය සමාදානය ඇත වේවා. ආදරණීය සහෝදරනි, වැඩිහිටියනි, සෑම සතියෙම සිකුරාදා දින ජුමා දේශනාවේ මූලික පදනමක් වන තක්වාහි අනුශාසනාව, තක්වාහි ජීවිතයක් ගත කරන ලෙස ආරම්භයෙන් මටද ඔබ සෑම දෙනාටම උපදේශය සහ අනුශාසනා පිළිගන්න. ආදරණීය සහෝදරනි, වැඩිහිටියනි, මිත්‍රවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා අපට ලබා දීලා තියෙන මේ මාර්ග උපදේශය දීන්නේ අනු ලෝවේ මිනිසෙක් සාර්ථකමත්, ප්‍රීතිමත්, ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලුම මාර්ග උපදේශ අල්ලාහ් සුබ්හානහු වතාලා අපට ලබා දීලා තියෙනවා. මේ මාර්ග උපදේශය කියන්නේ තමන්ගේ ජීවිතය තුළ මිනිසෙක් හැටියට තමන්ගේ හැඟීම් පවා කොයි ආකාරයකටද අපි පාලනය කර යුතුයි. අපට මනුෂ්‍ය අවශ්‍යතා තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් අවශ්‍යතා තියෙනවා. මානසික වශයෙන් අපට අවශ්‍යතා තියෙනවා. ශාරීරික වශයෙන් අවශ්‍යතා තියෙනවා. මේ සියලු අවශ්‍යතා මේ ලෝකේ ජීවත් වෙන සියලු මැවීම් වලට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සියලු මඛ්ලූක් වරුන්ට යහපතක්, ඒ වගේම ඔය සියලු මැවීම් වලට යහපත සහ කරුණාව ඇති වෙන ක්‍රමයට අපි කොයි විදිහට ජීවත් වෙන්නේ කියන මාර්ග උපදේශය තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා අපට ලබා දෙන්නේ කියන්නේ. එනිසා ආදරණීය සහෝදරනි, වැඩිහිටියනි, මේ ඉගන්වීම් අතර ප්‍රධානම ඉගන්වීමක් තමයි මිනිස්සෙක් හැටියට අපි මේ ලෝකේ තෘප්තිමත්, ජයග්‍රාහී ජීවිතයක් සතුටෙන් ජීවත් වෙන්න ඕනේ කියන බලාපොරොත්තුව තමයි අපි හැමදෙනාටම තියෙනවා. සතුට කියන දේ, සාමය කියන දේ පිටින් ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ මිනිස්යාගේ අභ්‍යන්තරයෙන් ඇති වෙන්න ඕන දෙයක්. අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට ආරාධනා කරන දෙයක් තමයි ඒ සාමය, ඒ තෘප්තිමත් ජීවිතය දෙසා අපි ගමන් කළ යුතුයි. ඒ අපි අතුර තියෙන අභියෝගයක්, අභ්‍යන්තර අභියෝගයක්. ලෝවේ ඒ සතුට, සාමය ඇති වෙන්න ඕන නම් තමන් තුළ ඒ සතුටේ සහ සාමය ඇති වෙන්න ඕනේ. තමන් තුළ ඒ සාමය ඇති වෙන්නේ නැත්නම්, සතුට ඇති වෙන්නේ නැත්නම්, තමන්ට තෘප්තිමත් ජීවිතයක් තමන්ට ජීවත් වෙන්න බැරි නම් ඒ තුලින් අපේ අවට ජීවත් වෙන සහෝදර සහෝදරයන්ට, පවුලේ ඥාතීන්ට, අපේ මහල්ලායේ අපිත් එක්ක එකට සලාතේ කරන,
ජුම්මා වෙනුවෙන් එකට රැස් වෙන අපේ සමාජ තුල මෙම තෘප්තිය සහ සතුට සාමය අපිට ලබා ගන්න බෑ. ආදරණීය සහෝදරනි, ඒ සාමය තමන්ගේ හදවත තුලින් කොහොමද ඒක ඇති වෙන්නේ? පළවෙනි දේ තමයි අපි කියනවා නම් කෘතඥත්වය. තමන් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන අවස්ථාවේදී මේ ලෝකේ කිසිම දෙයක් තමන්ට ඕන විදියට හැසිරෙන්නේ නැහැ. ලෝකේ හැසිරෙන්නේ නැහැ තමන්ට ඕන විදියට. තමන්ගේ ආකල්පය, ඒ අපි බලන ක්‍රමය, ඒ ආකල්පය වෙනස් කරන්නේ නැතුව ඉන්නල්ලාහ ලා යුගය්යිර් මා බිකෞමින් හත්තා යුගය්යිරු මා බිඅන්ෆුසිහිම්. තමන් තුළ ඒ වෙනස ඇති වෙන්නේ නැත්නම් අපිට සඩන් පාටෙන් කියන්න පුළුවන් වෙනසක් අවශ්‍යයි කියලා. මිනිස්සු හැටියට අපි බලාපොරොත්තු වෙනවා, ස්වාමි පුරුෂයා බලාපොරොත්තු වෙනවා තමන්ගේ බිරිඳගෙන් වෙනසක් ඇති වෙන්න ඕන කියලා. දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවෝ වෙනස් වෙන්න ඕන කියලා. තමන්ගේ දරුවෝ වෙනස් වෙන්න ඕන කියලා. ඒ වගේම ඕනෑම තානයකට ගියොත් පාලකයෝ බලාපොරොත්තු වෙනවා වැසියෝ, පුරවැසියෝ වෙනස් වෙන්න ඕන කියලා. පුරවැසියන් අපි බලාපොරොත්තු වෙනවා පාලකයෝ වෙනස් වෙන්න ඕන කියලා. හැම තරාතරමින් අපි බලාපොරොත්තු වෙනවා අනිකා වෙනස් විය යුතුයි. එතකොට තමයි මට සතුටුමත්, සන්තෝෂමත්, තෘප්තිමත්, ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. නමුත් ඉස්ලාමයේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අපට උගන්වපු පළවෙනි පාඩම තමයි තමන් හැදෙන්න ඕනේ. තමන් වෙනස් වෙන්න ඕනේ. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ පළවෙනි අණය සමාජයට කුරානයේ පාරායනා කරන්න කියලා නෙමෙයි, ඉක්රා බිස්මි රබ්බිකල් ලදී ඛලක්. නබිතුමා ඒ සාම පණිවිඩය අරන් ආපු රසූල්වරයා, අල්ලාහගේ දූතයා, පළවෙනිම ඒ වෙනස තමන් තුළ ඇති වෙන්නේ නැත්නම් අපිට සමාජයක් වෙනස් කරන්න බෑ. තමන් ආදර්ශමත් ජීවිතයක් ගත කරන්නේ නැත්නම් ඒ වෙනස ඇති කරන්න බෑ. ඒතර මූලික වෙනස ඇති වෙන්න ඕනේ තමන්ගේ හදවත් තුලින් කෘතඥත්වයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා. සහල්ුවෙන් එවම් ප්‍රැක්ටිකලි මේ දිනවනම් ඕනෑම අවස්ථාවේදී අඩුපාඩු නැති ජීවිතයක් නැහැ. අපිට දොස් කියන්න පුළුවන් ඕනෑම අවස්ථාවේදී ඇවිල්ලා දැන් AC දාලා තියෙනවා, කණ්ඩායමක් එළියට යනවා කියනවා සීතල වැඩි නේ කියලා. පල්ලි AC නැත්තම් කණ්ඩායමක් ඇවිල්ලා කියනවා රස්නේ නේ. මිනිස්සෙක් හැටියට අපිට අඩුපාඩු, අපේ අවට වෙන දේවල් පරිසරයේ තුලින් අපිට දොස් කියාගෙනම ඉන්න පුළුවන්. නමුත් අපිට දැන් මම උදුවන දෙන මේ අභියෝගය තුලින් ධනාත්මක වශයෙන් මගේ ආකල්පය කොහොමද මම වෙනස් කරන්නේ? වාජනයක් තියෙනවා. ඒ වාජනේ දිහා බලනකොට අපි අතර කණ්ඩායම් තුනකට අපිට බෙදෙන්න පුළුවන්. එක කණ්ඩායමක් කියනවා වාජනේ තමයි තියෙන්නේ, මේක කිසිම දෙයක් නැහැ. වාජනේට වතුර භාගයක් දාලා එක පුද්ගලෙක් කියන්න පුළුවන් මේ වාජනේ වතුර භාගයයි තියෙන්නේ කියලා. තව පුද්ගලෙක් බලන්න පුළුවන් තව දෙයකට. මේක ඍණාත්මක පැත්තෙන් බලනකොට කියන පුළුවන් අඩුපාඩු. වාජනේනේ තියෙන්නේ. මේ වාජනේ මම මොනා කරන්නද? මට මේකෙන් මොකද්ද කරන්න පුළුවන්? මෙවැනි විදිහට අල්ලාහ් සුබ්හානහු වතාලා අපට මේ දීන්නේ උගන්වන පළවෙනි පාඩම තමයි අල්හම්දුලිල්ලාහ්. අල්හම්දුලිල්ලාහි අලා කුල්ලි හාල්. හැම අවස්ථාවෙදීම අල්හම්දුලිල්ලාහ් යනු ඒ කෘතඥත්වයෙන් ජීවත් වීම. අල්හම්දුලිල්ලාහ් නැතුව අපේ ජීවිතයක් නැහැ. අල්හම්දුලිල්ලාහ් නැතුව අපේ දවස පටන් ගන්න. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් පෞසියදිට අෆ්දලුذික්රි ලා ඉලාහා ඉල්ලල්ලාහ් ව අෆ්දලු දුආኢ අල්හම්දුලිල්ලාහ්. ප්‍රාර්ථනාවල් දුආ වලින් විචාම ශ්‍රේෂ්ඨම දුආ, ශ්‍රේෂ්ඨම ප්‍රාර්ථනාව මොකද්ද? අල්හම්දුලිල්ලාහ්. අල්හම්දුලිල්ලාහ් කියන
මේ කෘතඥත්වයෙන් අල්ලාහව ප්‍රශංසා කිරීම. කෘතඥත්වයෙන් අල්ලාහව ප්‍රශංසා කිරීම. අල්හම්දුලිල්ලාහ් යනු මේ කරුණු දෙකම අඩංගු වාක්‍යයක්. අල්හම්දුලිල්ලාහ්. එක පැත්තෙන් අපි කෘතඥත්වයේ පුද කරනවා. We are grateful. තව පැත්තෙන් අපි අල්ලාහ් සුබ්හානහු වතාලාට ප්‍රශංසා කරනවා. We are praising him. Alhamdulillah. Luqman alayhi salam මේ ජීවිතේ අල්ලාහ් සුබ්හානහු වතාලා උන්ට ඥානය ලබා දුන්නා. මේ ජීවිතේ ජීවත් වෙන මිනිස්සු අතර ඥානවත්ම තා උගත් දැනුමෙන් ඉහළම ලෝකේ හරියට අවබෝධ කරපු පුද්ගලයා කවුද දන්නවද? අනිෂ්කුර් ලිල්ලාහ්. හැම අවස්ථාවෙදීම අල්හම්දුලිල්ලාහ් කියලා ජීවත් වෙනවා. ඒ වාජනේ දිහා බලලා පුද්ගලෙක් කියන්න පුළුවන් වාජනේ තමයි තියෙන්නේ. තව පුද්ගලයෙක් තියෙනවා භාගය තමයි වතුර තියෙන්නේ. තව එක් පුද්ගලයෙක් තියෙනවා වතුරනේ තියෙන්නේ මේකේ. මේ වාජනේ රත්තරන් තියන්න පුළුවන් නේ. දැන් අඩුපාඩු කීගෙන යන්න පුළුවන්. එක එක අඩුපාඩු ඉදිරිපත් කරගෙන යන්න පුළුවන්. නමුත් ධනාත්මක වශයෙන් බලන පුද්ගලයා අල්හම්දුලිල්ලාහ් මට වාජනයක් තියෙනවා. අල්හම්දුලිල්ලාහ් මේ වාජනේ දැන් වතුර භාගයක් පිරලා තියෙනවා. අල්හම්දුලිල්ලාහ් මට මේ වාජනය පාවිච්චි කරලා ගොඩාක් දේවල් මගේ අවශ්‍යතාවය මට ඉෂ්ට කරන්න පුළුවන්. අපි අපේ දරුවන්ට උගන්වන්න ඕනේ පළවෙනි පාඩම අල්හම්දුලිල්ලාහ්. රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අපට උගන්වපු සියලු දුආ සුන්නතේ තියෙන හැම දුආ එකම හැම ප්‍රාර්ථනාවල්ම ප්‍රධානමක දේ අල්හම්දුලිල්ලාහ්. අල්හම්දුලිල්ලාහිල්ලදි අහ්යානා බඅදමා අමාතනා. අල්හම්දුලිල්ලාහ්. මිනිස්සේ හැටියට මෙවැනි ආකල්පයෙන් ධනාත්මක වශයෙන් හිතන මේ මානසිකත්වයෙන් ජීවත් වෙන පුද්ගලයා ඔහුගේ අවට ජීවත් වෙන සියලු දෙනාටම යහපතක් වෙනවා. හැම අවස්ථාවෙදීම ඔහු ධනාත්මක වශයෙන් තමයි එතන ඔහුගේ contribution එක තියෙන්නේ. හැම වෙලේම ඔහු එතනින් ඉදිරිපත් වෙලා එහි පැත්ත තමයි ඉදිරිපත් කරන්නේ. ආදරණීය සහෝදරනි, වැඩිහිටියනි, මිත්‍රවරුනි, අපි ජීවත් වෙන මේ ලෝකෙත් මෙවැනි ශක්තිමත් අපේ ඊමානය අපිට උගන්වන දේ ඒක තමයි. ඊමානය උගන්වන දේ. ෆලස්තීනයේ අපේ සහෝදර සහෝදරයන්ගේ ජීවිත දිහා බලන්න. අවුරුදු 75ක් ඒ සටන් බිමේ ඔවුන් ජීවත් වෙනවා. මරණය දිහා බලලත් ඔවුන් කියන එකම වාක්‍යය තමයි ප්‍රාර්ථනාව තමයි අල්හම්දුලිල්ලාහ්. වෙන කිසිම දෙයක් නැහැ. මරණය දිහා බලලා තමන්ගේ දරුවෝ පවුල කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම නැති වෙලා පාරට වෙලත් කියන්නේ එකම වාක්‍යය මොකද්ද? අල්හම්දුලිල්ලාහ් අල්හම්දුලිල්ලාහ්. ආදරණීය සහෝදරනි, වැඩිහිටියනි, මෙවැනි ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් සමාජය තුලින් තමයි අපිට අනාගත පරපුරක් හදන්න පුළුවන්. අපේ තරුණ තරුණියන් අපි මේ ජීවත් වෙන මේ කාලේ තාක්ෂණීය දියුණුව නිසා අපිට ඉවසීමක් නැහැ. ඉක්මනට දේවල් ඇති වෙන්න ඕනේ. මිනිස්සු අපි වර්ධනය වෙන්නේ ඉවසීම තුලින් තමයි. අපේ ආකල්ප, අපේ ශාරීරික වශයෙන්, දැනුම වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන්, ආර්ථික වශයෙන් අපි ඉදිරියට යන්න ඕන නම් සංවර්ධනය කියලා අපි කියන්නේ ඉවසීම නැතුව අපිට සංවර්ධනය හෝ අපිට දියුණු වෙන්න බෑ. ඉවසීම තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා අපෙන් හැම වෙලේම අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ අභියෝගයට ලක් කරන දෙයක්. අතස්බිරූන් වකාන රබ්බුක බසීරා. ඉවසීමෙන් ඉන්න අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ ඉවසීමත් එක්ක හැසිරෙන පුද්ගලයෙක් එක්ක අල්ලාහ් ඉන්න බව. අල්ලාහ් කාත් එක්ක ඉන්නේ ඉවසීමෙන් ඉන්න පුද්ගලයාත් එක්ක. අපේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් මේ කරුණු දෙකක්. එක පැත්තෙන් අපි හැම දෙයක්ම ධනාත්මක වශයෙන් කෘතඥත්ව අපූර්ව තමයි අපි ඒ දේ අපි බලන්නේ. නැත්නම් ඒ අභියෝගයට මුහුණ දෙන්නේ. තව පැත්තකින් අපි හැම අවස්ථාවෙකම ඉවසීමෙන් හදිස්සි වෙලා අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඉවසීම. ඉන්නල්ලාහ මඅස් සාබිරීන්. අල්ලාහ් ඉවසීමත් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක් එක්ක අල්ලාහ් ඉන්නවා. ආදරණීය සහෝදරනි, වැඩිහිටියනි,
මේ සංකල්ප දෙක ආධ්‍යාත්මික වශයෙන් අල්ලාහ් අපෙන් බලාපොරොත්තු වෙනවා. අල්ලාහ් අපෙන් බලාපොරොත්තු වෙනවා. එක මිනිසෙක් යහපත් මිනිසෙක් බිහි වෙන්නේ යහපත් පවුලකින්. ආධ්‍යාත්මික වශයෙන් දැනුමෙන් පෝෂණය වූ එවැගේම ආර්ථික වශයෙන් ශක්තිමත්, ශාරීරික වශයෙන් ශක්තිමත්, නිරෝගී පවුලකින් එවැගේ නිරෝගී දරුවන් යහපත් ශක්තිමත් දරුවෝ බිහි වෙනවා. ඒ පවුල තුලින් තමයි මහල්ලා එකක් සමාජයක් බිහි වෙන්නේ. එවැනි සමාජය තුල තමයි එවැනි නගරයක් බිහි වෙන්නේ. ඕනම අභියෝග අවුරුදු 20කට කලින් දෙසැම්බර් 26 වෙනිදා සුනාමි වෙහෙසෙනට මුහුණ දුන්නු රටක් හැටියට, සමාජයක් හැටියට ලක්ෂ 2කට වැඩි අපේ මිත්‍රවරුන්, ඥාතිවරුන්, අපේ රටේ පුරවැසියෝ සහ ලෝකේ පුරවැසියෝ ඒ සුනාමි වෙහෙසෙනට බිලි දීපා. ඒ වෙලාවේ මම අවුරුදු 2කට පස්සේ තරුණයෙක්ම හම්බුණා. ඔහු තමන්ගේ දෙමව්පියෝ හැමදෙනාම මේ සුනාමියට බිලිදී කිසිම විශ්වාසයක් නැතුව ඉන්න පුද්ගලයා. ඒ අවස්ථාවේදී ඔහු කියපු දේ තමයි මගේ මේ ජීවිතේට කිසිම අර්ථයක් නැහැනේ. අර්ථයක් නැහැ. මට කවුරුත් නැහැ. මම දැන් O level කරනවා. මම A level කරනවා. මට දැක්මක් නැහැ. මට අනාගතයක් පේන්නේ නැහැ. අනාගතයක් පේන්නේ නැහැ. ආදරණීය සහෝදරනේ වැඩිහිටියනි, අද ඔහු කෝටිපතියෙක් වගේ ඇමරිකාවේ ජීවත් වෙනවා. කෝටිපතියෙක්. ඔහු අද පැලස්තීනියේ ජීවත් වෙන දරුවන් වෙනුවෙන් තමන්ගේ ධනයෙන් පරිත්‍යාගය කරනවා. පරිත්‍යාගය කරනවා. ඔහු එදා කියපු දේ මොකද්ද? මට අනාගතයක් පේන්නේ නැහැ. මට මොකද මගේ ජීවිතයට අර්ථයක් නැහැ. සමහර අවස්ථාවලදී අපි මූණ දෙන ප්‍රශ්නය ඒ අවස්ථාවේදී ඒක අර්ථවත් දෙයක් නැහැ. අපිට දැක්මක් නැහැ, දිශානයක් නැහැ. නමුත් ආදරණීය සහෝදරනි, අපි විශ්වාසය අතහරින්න නැතුව අල්ලාහ්ගෙන් විශ්වාසය තබාගෙන මට අල්ලාහ් ජීවත් වීමේ හැකියාවක් ලබා දුන්නොත් ඒ ජීවිතයට අර්ථයක් තියෙනවා. අල්ලාහ් මගෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. මං ඉතුරු උනේ ඇයි? ඔක්කොමලා පිළිගත් සුනාමිය මම ඉතුරු උනේ ඇයි? මම අද ජීවත් වෙනවා නම් මගෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. ආදරණීය සහෝදරනි, තරුණයන්ට මම මේ ආමන්ත්‍රණය කරන්නේ. අපි හැම වෙලෙම හිතන්නේ අපිට සමහර විට අනාගතයක් පේන්නේ නැහැ. මේ රටේ අනාගතයක් අපිට පේන්නේ නැහැ. නමුත් අපි කවදාවත් අපේ උත්සාහ අතාරින්න හොඳ නැහැ. වල්ලදීන ජාහදු ෆීනා ලනහ්දියන්නහුම් සුබලනා. දිගටම උත්සාහය අතාරින්න නැතුව දිගටම අද වැටුනොත් ආයිත් අපි නැගිටිනවා. හෙට වැටුනොත් ආයිත් මම නැගිටිනවා. මොනවා වුණොත් හරි මං අතාරින්නේ නැහැ. මං විශ්වාස අවංකභාවයෙන් මම මගේ උත්සාහ අතාරින්න නැතුව මං හැම වෙලෙම යහපත් දිශාවට මං ගමන් කරන අල්ලාහ් අපෙන් බලාපොරොත්තු වෙන දේ තමයි. ඒ විතරක් නෙමෙයි, මේ ලෝකේ ජීවිතේට පරලෝව ආඛිරා එකක්. ආඛිරායේ අපිට ආඛිරාවේ දැක්මක් නැතුව, පරලෝවේ දැක්මක් නැතුව මේ ලෝකේ ජීවිතේට කිසිම අර්ථයක් නැහැ. ඒ නිසා තමයි වල් තන්දුර් නෆ්සුම් මා කද්දමත් ලිගත්. අපි හැම අවස්ථාවෙම යනවනේ. මං මගේ පරලෝවේ ජීවිතේට තන්පත් කරලා තියෙන්නේ මොකද්ද දැන්? මම තැම්පත් කරලා කියනකොට අපි හැම වෙලෙම හිතන් ඉන්නවා සලාතය, කුරානය, සදකාව අනිවාර්යෙන්ම අපේ මුළු ජීවිතේම ඉබාදතයක්. අපි කරන හැම දෙයක්ම අල්ලාහගේ අනපරදි නබිතුමාගේ මාර්ග උපදේශය පිළිපදින් කරනකොට ඒක අපේ පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ වෙන්න පුළුවන්. හැම දෙයක්ම ඉබාදතයක්. හැම දෙයක්ම ඉබාදතයක්. ඒ අනුව අපේ සංකල්පය වෙනස් කර යුතුයි. ආදරණීය සහෝදරනි, අද අපි සලාතේ කරලා එළියට ගිහිල්ලා අපේ මානසිකත්වය පත්ත.
සලාතේ ඉෂ්ට කරාම අල්හම්දුලිල්ලාහ් කියලා අල්ලාහ් සුබ්හානහු වතාලාට කුතන්නත්යෙන් ඉදිරිපත් කරනවා. ඉබාදත්තේ අපි කරන නැමදීම සලාතේ මූලික දේ අෆලා අකුන අබ්දන් ශකූරා. මම අල්ලාහට කුතන්නත්වේ ඉදිරිපත් කරන නැත්නම් කුතන්නත්වෙන් ජීවත් වෙන ගැත්තෙක් විය යුතුයි. හැම අවස්ථාවෙදීම මොනවා වුණොත් හරි කමන්නේ අල්හම්දුලිල්ලාහි අලා කුල්ලි හාල්. අල්හම්දුලිල්ලාහි අලා කුල්ලි හාල්. අල්ලාහ් සුබ්හානහු වතාලා අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ආදරණීය සහෝදරණී වැඩිහිටියනි, අවුරුද්දක් 2024 අවසානයේ ලොකු වෙනසක් අපට අවශ්‍ය කියලා රටේ පුරවැසියෝ ඔක්කොම පාලකයෝ වෙනස් කරලා තියෙනවා. ඒක මම කියන්නේ. පාලකයෝ වෙනස් කරාට අපි වෙනස් වුණේ නැහැ. අපි වෙනස් වුණේ නැහැ. අපේ ආකල්ප වෙනස් වුණේ නැහැ. අපේ ක්‍රියාව වෙනස් වුණේ නැහැ. අපි හැසිරෙන්නේ ඒ විදිහට තමයි. යම් කිසි රැල්ලකට අපි යනවා. ඒ රැල්ලෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ලෝකය මේ සුභා ධර්මය අපි ඉන්න ආවට මිනිස්සු වෙනස් විය යුතුයි කියලා. සුනාමියෙන් පස්සේ නිතරම දකුණු පළාතේ ගමන් කරනකොට අපි දකින ලොකු වෙළඳ දැන්වීමක් තමයි රට හදමු අපි හැදෙමු කියන වෙළඳ දැන්වීමක් තියෙනවා. බිල්බෝඩ් එකක් තියෙනවා දකුණු පළාතට ගමන් කරනකොට. රට හදමු අපි හැදෙමු කියලා. නමුත් ඉස්ලාමයේ සංකල්ප අනුව අපි හැදෙන්නේ නැතුව අපිට රටක් හදන්න බෑ. අපි හැදෙන්නේ නැතුව අපේ පවුල අපිට හදන්න බෑ. අපි හැදෙන්නේ නැතුව අපේ නගරය අපිට හදන්න බෑ. අපි හැදෙන්නේ කොහොමද? අපි හැදෙන්නේ එකම ක්‍රමේ තමයි අපි අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට ඉදිරිපත් කරපු මේ මාර්ග උපදේශය පිළිපදින්න. මේ මාර්ග උපදේශය එකක් තියෙනවා ක්‍රියාව. අපේ ආකල්පයෙන් වශයෙන්. අපි වචන වලින් විතරක්, සටන් පාටින් විතරක් නැත්තම් ක්‍රියාවෙන් වෙනස් වීම කරලා නිකන් ගිහින් එනවා. නමුත් එතනින් වෙනසක් සිද්ධ වෙන්නේ නැත්තම් එක පුද්ගලෙක් ජිම් එකට යනවා. තමන්ගේ ඇඟ හදන්න ඕනේ කියලා. යනවා හැමදාම යනවා ඇඟ හැදෙන්නෙත් නැහැ, තමන් හැදෙන්නෙත් නැහැ. ඒතර යම් කිසි ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඇඟ හැදෙන්නෙත් නැහැ, තමන් හැදෙන්නෙත් නැහැ. ජිම් එකට යනවා වේදම් කරනවා හැදෙන්නේ නැහැ. ඒකට මොකද්ද? තමන්ගේ පළවෙනිට ජිම් එකට යන ආකල්පය වෙනස් වෙන. මං ඇයි එතනට යන්නේ? මම මේ දේ කරන්නේ ඇයි? මං සලාතේ ඉෂ්ට කරන්නේ ඇයි? මම සලාතේ කරලා මට ශුක්‍ර් කරන්න බැරි නම් හැම අවස්ථාවෙදීම අල්හම්දුලිල්ලාහ් කියන්න බැරි නම් මේ ලෝකයේ සිද්ධ වෙන දේවල්ට මට වග කියන්න බැරි නම් එතකොට මේ සලාතේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. තක්වා කියන්නේ අපි වග කියන්න ඕනේ. අපේ ක්‍රියාවට වග කියන්න ඕනේ. අවට සිද්ධ වන දේවල්ට වග කියන්න ඕනේ. දැන් උගන්නන මේ හැම යහපත් දේවල්ම අල්ලාහ් සුබ්හානහු වතාලා අපට කුරානයේ ඉදිරිපත් කළා. ආදරණීය සහෝදරනි වැඩිහිටියනි, මූසා අලයිහිස්සලාම් පිළිබඳව සූරා කසස් එකේ ලස්සන කතාවක් කියනවා. මූසා අලයිහිස්සලාම් ජීවත් වුණේ ඊජිප්තුවේ ෆිරාවුන්ගේ මාලිගයේ. තරුණෙක්. මේ අපේ තරුණයන්ට තියෙන ආදර්ශමත් කතාවක් තමයි මූසා අලයිහිස්සලාම්ගේ කතාව. ਉਹ තරුණයෙක් හැටියට ජීවත් වෙනකොට ඊජිප්තේ සිද්ධියක් සිද්ධ වෙනවා. එතන හිටපු කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති වෙනවා. මූසා අලයිහිස්සලාම් මැදිහත් වෙලා ඒ ගැටුමට යම්කිසි විසඳුමක් දෙන්න හදනවා. ඒක හිටපු තරුණයෙක් මූසා අලයිහිස්සලාම්ගේ ඇඟට පැන්න ගමන් මූසා අලයිහිස්සලාම් එකපාරක් දීපු ගමන් ඌ මැරුණා. එතන දැන් මරණය සිද්ධ වෙච්ච ගමන් දැන් මූසා අලයිහිස්සලාම් අසරණ වෙලා ඉන්නේ. දැන් පොලිසියෙන් මූසා අලයිහිස්සලාම්ව හොයනවා. ආරක්ෂක අංශයෙන් දැන් හොයනවා කවුද මේ ඝාතනය කරේ. මේක අනිවාර්යෙන්ම ඝාතනයක් කරන්න ඕනේ කියන චේතනාවෙන් කරපු දෙයක් නෙමෙයි. නමුත් මූසා අලයිහිස්සලාම් තීරණය කරනවා දැන් මට මේ නගරේ ඉන්න බෑ. මූසා අලයිහිස්සලාම් කිලෝමීටර් 1400 දුරින් ඉන්න මදියන් නගරයට ඌ යනවා. ගාව කිසිම දෙයක් නැහැ. ඉන්න තැනක් නැහැ. කන්න ආහාර නැහැ. රැකියාවක් නැහැ. තරුණෙක්
තිබුණු සියලු බලාපොරොත්තු බිඳගීගෙන ਉਹ මාළිගයේ ජීවත් වෙච්ච මූසා আলাইහිස්සලාම් දැන් කොයිද ඉන්න අසරණ වෙලා පාරට වෙලා ඉන්නවා. මේක තමයි කියන්නේ. තරුණයන් අල්ලාහ් සුබ්හානහු වතාලා අපට අපේ ජීවිතයේ හැම අවස්ථාවෙදීම අපිට ලබා දෙන opportunities අපිට අල්ලාහ් සුබ්හානහු වතාලා හැම එක්කෙනාටම සාධාරණව තමයි අල්ලාහ් සලකන්නේ. අල්ලාහ් සාධාරණව තමයි සලකන්නේ. හැම එක්කෙනාටම අල්ලාහ් අවස්ථාවක් ලබා දෙනවා. ඒ අවස්ථාව ධනාත්මක වශයෙන් පාවිච්චි කරන්න ඒ ආකල්ප ඒ තෞෆීක් එක අපිට තමයි ඇති වෙන්න ඕනේ. ඒක ඇති වෙන්නේ කොහොමද? ආදරණීය සහෝදරනේ මූසා আলাইහිස්සලාම් දැන් මදියනේ ගිහිල්ලා තනි වෙලා පළවෙනි ප්‍රාර්ථනාව තමයි රබ්බි ඉන්නී ලිමා අන්සල්ත මින් ඉලයි ඛීර්. යා අල්ලාහ් නුඹ මට තියෙන යම්කිසි යාපත් දෙයක් මට වෙනුවෙන් লীලා තියෙනවානේ. මේක අපේ විශ්වාසය. අපි ඉපදෙන්න අවුරුදු 50000කට කලින් අල්ලාහ් අපිව මවන්න අවුරුදු 50000කට කලින් අල්ලාහ් අපේ මේ ලෝයේ අවශ්‍යතාවය লীලා ඉවරයි. මේ විශ්වාසයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපි අධ්‍යාපනය ලබා ගන්නෙත් අපි උත්සාහ කරන්නෙත් මේ රිස්කී වෙනුවෙන් විතරක් නෙමෙයි. මගේ contribution එක මගේ කැපවීම මේ ලෝවට ඉදිරිපත් කරන්න. මම දායාදේ කරන්න තමයි අපි මේ ක්‍රියාවට ලං කරන්නේ. ආදරණීය සහෝදරනි වැඩිහිටියනි මූසා আলাইහිස්සලාම් මෙතන ඉඳලා දුආ ප්‍රාර්ථනාව ෂොයිබ් আলাইහිස්සලාම්ගේ දෙයිනිය දෙදෙනා එතනට එනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා ඌට ලබා දෙන අවස්ථාව බලන්න. ඌන්ට වතුර අරන් දීලා උදව් වෙලා එතනින් ඒ තුලින් ඒ දෙයිනිය දෙදෙනා තමන්ගේ තාත්තට ගිහිල්ලා මේ කතාව කියලා අපේ ජීවිතේ සිද්ධ වෙන කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක තමයි කියන්නේ. අල්ලාහ් අපිට යම් කිසි තැනක අවස්ථාවක් ලබා දෙනවා නම් එතන අල්ලාහ් යම් කිසි අනාගතයක් අපිට අල්ලාහ් ලබා දීලා තියෙනවා. අපේ සංකල්පය මූසා আলাইහිස්සලාම් ගැන ඒ දෙයිනිය දෙදෙනා තමන්ගේ තාත්තට ඉදිරිපත් කරපු කරුණු දෙකක් බලන්න. මේ හැකියාව දැක්. ඉන්න ඛෛර මන් ඉස්තජර්තල් කවියුල් අමීන්. දැන් මේ මූසා අසරණ වෙලා ඉන්නේ. අපිටත් වැඩට එක්කෙනෙක් අවශ්‍යයි. අපිටත් ගෙදර වැඩට එක්කෙනෙක් අවශ්‍යයි. මේ බැටලොන් බලා ගන්න රැකවරණය ලබා දෙන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා. එවැනි එක්කෙනෙක්ව අපි තමන්ගේ වැඩට යෙදෙනවා නම් ඔහුට තියන්න ඕන ගති ගුණ දෙකක්. එකක් අමීන් කවි. ඔහු ශක්තිමත් පුද්ගලෙක් විය යුතුයි. ධෛර්යවන්ත පුද්ගලෙක් විය යුතුයි. පළවෙනි දේ. තරුණ තරුණියන් අපි හැම අවස්ථාවෙදීම අපි ශක්තිමත් ධෛර්යවන්ත පුද්ගලයෙක් වෙන්න ඕනේ. මේක පළවෙනි දේ. දෙවෙනි එක අවංක පුද්ගලෙක්. අවංකභාවයෙන් අපිට මේ ලෝක ජය ගන්න පුළුවන්. අවංකභාවයෙන් අපිට අපි මේ ජීවිතයේ ජය ගන්න පුළුවන්. බොරු කියන එක්කෙනා ඔහු ඇවිල්ලා අවංකභාවයක් නැති විතරක් නෙමෙයි ඔහු බොරු කියන්නේ ඇයි? ශක්තිමත් නැහැ. ධෛර්යයක් නැහැ. ඇත්ත කියලා පෙනී හිටින්න ධෛර්යයක් නැහැ. උදෛර්යවන්ත පුද්ගලෙක් නම් මොනවා වුණොත් හරි කමන්නේ මං ඇත්ත තමයි පවසන්නේ. මට ලියන තියෙන දේ තමයි වෙන්නේ. ඒ විශ්වාසය තුලින් එවැනි සමාජයක් අපි බිහි කරන්න ඕනේ. ආදරණීය සහෝදරනි වැඩිහිටියනි අල්ලාහ් සුබ්හානහු වතාලා අපට ලබා දීලා තියෙන මේ ඉගෙනවීම මේ සියලු ඉගෙනවීම තුලින් එක දෙයක් මේ ඉගෙනවීම අපට මුස්ලිම් වරුන්ට වශයක් විතරක් නෙමෙයි අල්ලාහ් දීලා තියෙන්නේ. මානව සමාජයට අපි මේ කුරානයේ තියෙන දේවල් අපි හරියට ඉගෙනගෙන තියෙනවා. අපි හරියට උලමා වරුන්ගෙන් ගිහිල්ලා ඒ දැනුම ලබාගෙන තියෙනවද? මේ දැනුම අපි සමාජගත කරලා තියෙනවද? අපි සමාජගත කරලා නැහැ. අපි ජීවත් වෙන්නෙත් නැහැ මේ විදිහට. අපිට ඉගෙන ගන්නෙත් නැහැ මේ විදිහට. අනිකාට මේ පණිවිඩය අපි ලබා දෙන්නෙත් නැහැ. අල්ලාහ් සුබ්හානහු වතාලා අපව උසස් සහ ශ්‍රේෂ්ඨම උම්මත් වරින් විදිහට අල්ලාහ් අපිව මෙව්වේ ඇයි? උඛ්රිජත් ලින්නාස් තඅමුරුන බිල් මඅරූෆ් වතන්හවුන අනිල් මුන්කර්. අපි සමාජයේ ඉන්න සියලු දෙනා අපි ආරාධනා කරනවා මොනකටද? යහපත්
නීතිගරු කරන සමාජයක් විදිහට ජීවත් වෙන්න කියන ඒ ආරාධනය අපි ලබා දෙනවා. ඒ ආරාධන අපි ලබා දෙන්න ඕන නම් අපි ඒ විදිහට ජීවත් වෙ යුතුයි. ආදරණීය සහෝදරනි, සෑම සතෙක්ම සිකුරාදා දින මේ ජුම්මා දේශනාවෙන් අල්ලාහ් අපෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඒ සතියකට අවශ්‍ය ආධ්‍යාත්මික වශයෙන් ශක්තිය, ධෛර්යය, සංකල්පය වෙනස් කරලා අපි යන්න ඕනේ ගෙදරට. ගෙදරට මේ යහපත් පණිවිඩය අරන් යන්න. කියන්න ඕන අවස්ථාවේදී අල්හම්දුලිල්ලාහ්. මින් ඉදිරියෙන් මම ඉවසීමෙන් අල්හම්දුලිල්ලාහ් යනු තමයි මම ජීවත් වෙන්නේ. කාටත් දොස් කියන්න එපා. ඒකෙන් කිසිම හොදක් වෙන්නේ නැහැ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාලා කිව්ව මොකද? ෆල්යකුල් ඛෛරන් අව් ලියස්මුත්. කියනවා නම් හොඳ දෙයක් කියන්න. ප්‍රකාශ කරනවා නම් හොඳ දෙයක් ප්‍රකාශ කරන්න. ධනාත්මක දෙයක් ප්‍රකාශ කරන්න. යහපත් දෙයක් ප්‍රකාශ කරන්න. අව් ලියස්මුත් නැත්තම් නිහඬව ඉන්න. දැන් අද අපි සමාජ මාධ්‍ය ජාලය ගත්තනම් WhatsApp groups එකම ගත්තනම් අපේ මිනිස්සුන්ට වැඩ නැහැ. කියන්නේ මුළු දවසම අපි අනිකා ගැනයි කතා කරන් ඉන්නේ. අනිකාගේ අඩුපාඩු කුණු තමයි අපි හොදගෙන ඉන්නේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැතුවම අපේ ජීවිතය තුල අපි ශරීරයට ඒ කුණු ගෑවෙනවා. ඒ ගෑවෙනවා. ඊට පස්සේ අපේ ජීවිතය තුල ඒ ධනාත්මක පැත්ත අඩු වෙලා අපි ඍණාත්මක පැත්තට යනවා. ඒ නිසා අනිකා ගැන බලන්න එපා. තමන් හැදෙන එවැනි දෙයකට අපි ඉදිරියට යමු. ආදරණීය සහෝදරනි, තව මාස දෙකකින් රමදාන් මාසය අපි බලාපොරොත්තු වෙනවා. පොදුවේ රමදාන් මාසයෙන් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? තමන් හැදෙන්න ඕන කියලා. ආධ්‍යාත්මික වශයෙන් අපි අල්ලාහ් සුබ්හානහු වතාලාත් එක්ක ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කරන්න ඕන කියලා. කුර්ආනයත් එක්ක ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කරන්න ඕන කියලා. උපවාසයේ යෙදিলা ශාරීරික වශයෙන් නිරෝගී ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි, අල්ලාහගේ අන මුළු දවසම හැම විනාඩියක්ම ඉබාදත් එකයි. උපවාසයේ යෙදෙන පුද්ගලයා සලාතේ නම් අපි සලාතේ කරනකොට විනාඩි 10යි ඉබාදත් එකේ. නමුත් උපවාසයේ යෙදෙන පුද්ගලයා, ඒ නිසා අපි දැන් ඉඳන්ම ඒ වෙනුවෙන් ආකල්ප වශයෙන් වෙනස් කරන්න ඕනේ. ආදරණීය සහෝදරනි, මේ කාලේ වැඩිම විවාහක උත්සව සිද්ධ වෙන කාලයක්. මට කියන්නත් කනගාටුයි. අපි මේ විවාහ උත්සවය කා වෙනුවෙන් කරනවත් දන්නේ නැහැ. ඒ විවාහ කරන දෙගොල්ලෝ තද තමන්ටද සමාජයටද රටටද ලෝකෙද කියලා. මේ විවාහ උත්සවය කියන්නේ අල්ලාහගේ කරුණාව, රහ්මතය ලැබෙන්න ඕන විදියට තමයි අපි වේදන් කරන්නේ. අපි අනිකා වෙනුවෙන් වේදන් කරලා ඉස්රාෆේ කරොත් අල්ලාහගේ උදව් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේ රටේ ලෝකේ කන්න නැතුව එක වෙලාවයි කන්න තියෙන්නේ. නැත්තම් කෑමත් නැතුව ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා අපිට අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දීලා තියෙන ධනය අපි හරියට පාවිච්චි කරමු. ඒ ධනයෙන් අපි නාස්තික නොකර ඒ ධනය ආයෝජනය කරන්න. හොඳ දේවල් වලට ආයෝජනය කරන්න. මිනිස්සුන්ට කන්න දෙන්න. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්ව දේ තමයි ඉස්ලාමයේ ඊටාම උසස් සහ උචිතම ක්‍රියාව මොකද්ද? අත්ঈමුත් තාම් වතක්රඋස් සලාම්. මිනිස්සුන්ට ආහාර ලබා දීම සහ සලාමයේ සාමයේ පැතිරීම. අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සෑම දිනාටම මෙම සාමයේ පරිවිඩය රැගත් මුළු ලෝකේ ජීවත් වෙන සියලු දෙනාම ධනාත්මක වශයෙන් යහපත් contribution එකක් කරමින් ජීවත් වීමේ වාග්ය අපිට ලබා දෙත්වා. අල්ලාහ් සුබ්හානහු වතාලා අපින් වෙච්ච සියලු අඩුපාඩු සමාව දෙන මනෝ යා අල්ලාහ් අපිව ආරක්ෂා කර දෙනව මනෝ යා අල්ලාහ්. අපේ ජීවිතය තුලින් යා අල්ලාහ් අවශ්‍ය සියලු ක්‍රියාවලින් තුල යා අල්ලාහ් අපට මඟ පෙන්වීම ලබා දෙන මනෝ යා අල්ලාහ් අපට හිදායත යනු එම ආශිර්වාදය, ඒ මඟ පෙන්වීම සහ සියලු ක්‍රියාවල් නුඹට කෘතඥත්වයෙන් ජීවත් වීමේ හැකියාව ලබා දෙත් මනෝ යා අල්ලාහ්. අපිව ආරක්ෂා කර දෙන මනෝ යා අල්ලාහ්. ලොවේ සාමය යා අල්ලාහ් ඇති කර දෙන මනෝ යා අල්ලාහ්. අපි සියලු දෙනාටම යා අල්ලාහ් හිදායතය එවැගේම ජන්නතුල් ෆිර්දෞස්යේ ලබා දෙත් මනෝ යා අල්ලාහ්. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. For more Islamic lectures and useful information, visit slbeyond.com.